ඇමරිකා එක්සත් ජනපදයේ විසින් ඒගොල්ලන්ගේ විදේශ වෙළඳ ප්‍රතිපත්තිය පාදක කරගෙන භාණ්ඩ ආනයනය කිරීමේදී අනෙක් රටවල් වලින් භාණ්ඩ ආනයනය කිරීමේදී තීරුබදු ව්‍යුහයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේකෙදී රටවල් 185ක් සම්බන්ධයෙන්ම මේ ප්‍රතිපත්තිය ඉදිරිපත් කරලා තියෙනවා. එහිදී ඔවුන් පළවෙනියෙන් ප්‍රකාශයට පත් කරනවා මේ අප්‍රේල් 5 වෙනිදා සිට ක්‍රියාත්මක වන බේස් ලයින් කියන තීරුබදු ප්‍රතිපත්තිය කියන්නේ 10%ක් අය කරනවා. ඔවුන් ඒ 10% නිර්ණය කිරීමට පාදක කරගන්නෙත් අනෙක් රටවල් වලට ඒ අදාළ අනුපාත තීරණය කිරීමට පාදක කරගන්නෙත් ඇමරිකා එක්සත් ජනපදයත් අනෙක් එක් රට සමග තියෙන විදේශ වෙළඳාමේදී ඇති වෙන වෙළඳ පරතරය පාදක කරගෙන. ඒතර වෙළඳ පරතරය හිඟ 20% හෝ ඊට අඩු නම් තමයි මේ 10% බලපවත්වන නිසා පළමුවෙන් මේගොල්ලෝ මුළු ඔක්කොටම රටවල 10% ප්‍රකාශයට පත් කරලා අප්‍රේල් 9 වෙනිදා ඉඳලා අනෙකුත් රටවල් ඒ කියන්නේ වෙළඳ පරතරයේ 20%ට වඩා වැඩි වෙන රටවල් වලට ඒ ගණනය කිරීම සිද්ධ කරනවා. ඔවුන්ගේ අරමුණ වන්නේ ආනයන වලට තීරුබදු ව්‍යුහය ඉදිරිපත් කිරීම වුණත් ඒ ව්‍යුහය සකස් කරන්න ඕන් පාදක කරගෙන තියෙන්නේ ඒ තනි රටත් එක්ක තියෙන වෙළඳ අනුපාතය. ඒ අනුව ඔවුන් යොදාගෙන තියෙන්නේ පොදු සූත්‍රයක්. ඒ පොදු සූත්‍රයේ තමයි තමුන්ගේ රට වෙනත් රටක් සමග තියෙන වෙළඳ අනුපාතය ආනයන අපනයන අතර වෙනස බෙදනවා ඇමරිකා එක්සත් ජනපදයේ ආනයන වලින්. ඒ අනුව තමයි 88ක අනුපාතයක් ලංකාවට අදාළ කරගන්නේ. වෙළඳ පරතරයේ අනුපාතය 2024 වෙනකොට උදාහරණයක් විදිහට මේ සංඛ්‍යාවක් 2024 සංඛ්‍යා ලේඛන ඩොලර් අපි රුපියල් වලට පරිවර්තනය කරලා ගත්තාම අපි ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරලා තියෙනවා FOB value එක මත රුපියල් මිලියන 9,38,873ක් වටිනා භාණ්ඩ. ඒ වගේම අපි ආනයනය කරලා තියෙන CIF වල මත රුපියල් වලින් රුපියල් මිලියන 1,44,557ක්. ඒතර මේ අතර වෙනස 9,38,000 ගානත් 1,44,000 ගානත් අතර වෙනස ඒ 9,38,000 ගානෙන් බෙදපුවම තමයි 88ක් එන්නේ. එයින් 50ක් විදියට පොදු අනුපාතයක් 44ක් අපිට යෝජනා කළා. මේක සෑම රටකටම මේ අනුපාතය තමයි ගණනය කරලා තියෙන්නේ. ඒ රටවල් මොන විදිහේ ප්‍රබලද නැද්ද, ඇමරිකා එක්සත් ජනපදයේත් එක්ක ළඟින් සම්බන්ධද නැත්ද, සාකච්ඡා පැවැත්වුවද නැද්ද කියන කාරණා කිසිම විදිහකට මේකට අදාළ කරගෙන නැහැ. ඒ වගේම අපේ මේ සමස්ත ආනයන ප්‍රමාණයත් අපි ඇමරිකාවට අපනයන කර ප්‍රමාණය සැලකට භාජනය කරපුවාම ඇමරිකාවේ ආනයනය පැත්ත වෙන්නේ අපේ අපනයන. අපේ අපනයන ප්‍රමාණය ඇමරිකාවේ සමස්ත අපනයන සමස්ත ඒගොල්ලන්ගේ ආනයන වලින් 0.1. ඒ කියන්නේ සැලකිය යුතු ප්‍රමාණයක් නෙමෙයි. කෙසේ වෙතත් මේ අනුපාතයේ පැත්තෙන් ගත්තාම අනුපාතයේ සැලකිය යුතු එකක් බවට පත් වෙලා තියෙනවා. එහෙමනම් අපි මේ පිළිබඳව අවධානයෙන් හිටියේ නැද්ද? මේ පිළිබඳව සාකච්ඡා කළේ නැද්ද කියන කාරණා සමාජයේ ටිකක් මතුවලා තියෙනවා. ඒක එහෙම නෙවෙයි. මේ පිළිබඳව අපි අවධානයෙන් හිටියා. ඒ වගේම අපේ ආනයන අපනයන සංයුතය පිළිබඳ විග්‍රහයක් අපි නියලා තියෙනවා. ඒක වෙළඳ අමාත්‍යාංශයේ, ඒ වගේම විදේශ කටයුතු අමාත්‍යාංශයේ, ඒ වගේම මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍යාංශයේ මේ පිළිබඳව අධ්‍යයනය කරමින් හිටියා. එහෙනම් අපිට ලැබෙන ප්‍රධාන මේ ගැටලුව පැන නගින්නේ මොකක්ද අපිට තියෙන බලපෑම කිව්වොත්. දැන් 44ක තීරුවදුවකට පනවන්න ගත්තොත් මේ 9 වෙනිදා ඉඳලා ප්‍රධාන වශයෙන් මේ අපේ අපනයන භාණ්ඩ වලින් ප්‍රධාන කාණ්ඩ 4ක් 5ක් 86ක් විතර ප්‍රමාණයක් අදාළ වෙනවා. උදාහරණයක් විදිහට ටෙක්ස්ටයිල් ඒ කියන්නේ ඇඟලුම්, රෙදිපිලි ඇඟලුම් ශේස්ත්‍රයේ, ඒ වගේම ප්ලාස්ටික් සහ රබර් නිෂ්පාදන, ඒ වගේම ආහාර සැකසුම් නිෂ්පාදන, ඒ වගේම ජුවෙලරි එක ප්‍රිසයිස් මෙටල්ස් ඒ වගේ නිෂ්පාදන තියෙනවා. ඒ වගේම තියෙනවා කෙමිකල් නිෂ්පාදන ප්‍රොඩක්ට්ස්, රසායනික ඒ එකතුව 86ක් බවට පත් වෙනවා. එතකොට මේ තියෙන තත්වයේදී 44ක බදු පැනවීමෙන් ප්‍රධාන වශයෙන් අපේ භාණ්ඩ තරඟකාරීත්වයේ බවින් අයින් වෙනවා. එහෙනම් අපි අවධානය යොමු කළ යුතු වෙනවා කොහොමද මේ කාරණේට මැදිහත් වෙන්නේ, විශේෂයෙන් මේ ශේත්‍ර පහ ඉලක්ක කරගෙන මොකක්ද අපිට කරන්න පුළුවන් වෙන්නේ. අපිට ඇමරිකාව පැත්තෙන් යෝජනා කරලා තියෙන්නේ
මේ වෙළඳ පරතරය ඒගොල්ලන්ගේ වෙළඳ පරතරය අඩු කර ගැනීමේ ක්‍රියාමාර්ග අනිත් යෝජනා කරන්න කියන අදහස. ඒ නිසා අපිට ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්න පුළුවන් ක්‍රියාමාර්ග ලෙස බලන්න වෙනවා මේ පරතරය අඩු කර ගැනීමට වඩා සුදුසු ක්‍රියාමාර්ග මොනවද? ඒ වගේම තමයි මේ තීරුබදු ව්‍යුහයේ යම් යම් වෙනස් කිරීම් කරන්න පුළුවන්ද කියන කාරණා සම්බන්ධයෙන්. ඒ සඳහා විශේෂ කමිටුවක් පත් කළා. අපි කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුවට පුද්ගලිකාංශය සම්බන්ධ වෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතන වල නිලධාර මහත්මාතීන් සම්බන්ධ වෙනවා. ඒ වගේම මමත් අපේ නියෝජ්‍ය ඇමතිතුමා හර්ෂණ සූර්යපෙරුම මෙතුණත් ඒකට සම්බන්ධ වෙනවා වැඩ කටයුතු කරන්න. ඒ වෙනකොට දැනටමත් අපි දිනපතා මේ කමිටුව රැස් වෙමින් අදාළ යෝජනා ඉදිරිපත් කරමින් තියෙනවා. ඉදිරියේදී මේ පිළිබඳ දැනුම් දෙනවා. ඊටත් අමතරව අපි මේ தત્ත්වය පැන නගින්න කලින් අපිට කල හැකි දේවල් ඒ ශේත්‍රයේ ඉන්න ප්‍රාමාණික දැනුම තියෙන අයත් එක්ක සාකච්ඡාවට ගණනාවකුත් පැවැත්තුවා. විශේෂයෙන්ම කදිරගාම ආයතනයත් එක්කම සාකච්ඡා ගණනාව එතන ආයතනයේ විද්‍යුතුන් කැඳවල සාකච්ඡා කීපයක් මතු කළා. ඊට අමතරව මේ වැදගත්කම තියෙන මේ විදේශයෙන්ම මේ තීරුබදු පැනවීමේදී ඇමරිකානු එක්සත් ජනපදයේ සම්බන්ධ වෙන්නේ ඇමරිකානු එක්සත් ජනපදයේ ට්‍රේඩ් රෙප්‍රසන්ටේටිව් කාර්යාලය ඔෆිස් එක. අපි දිගටම මේ සම්බන්ධතාවයේ තියාගෙන හිටියා. මේ ප්‍රකාශය කරන්නේ ඇමරිකාවේ අප්‍රේල් 2 වෙනිදා අප්‍රේල් 1 වෙනිදා අපේ තානාපතිතුමා ඇමරිකාවේ ඉන්න ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිතුමා එහි සිටින US Trade Representative කණ්ඩායමේ සහකාර කියන්නේ Assistant US Trade Representative for South and Central Asia ඒ තමයි Mr. Brendan Lynch. ඒ වගේම තමයි Miss Emily Ashby, Director for South Asia Office of the US Trade Representative regarding the impending announcement of made by Donald Trump. So that is to be second. ඒ කියන්නේ දෙවනිදා announcement එක කරන්න කලිනුත් අපි සාකච්ඡා කරනවා මේ தત્ත්වය මොකක්ද කියලා. ඉතින් ඔවුන් කියන දේ තමයි ඉතා පැහැදිලිව මේ අවසානයේ ඒ තනිතන් රට සම්බන්ධයෙන් තමයි අපි දන්නේ නැහැ. ඒ announcement එකෙන් පස්සේ තමයි මේ සාකච්ඡා කරන්න ඕනේ කියන කාරණේ ඉතාම පැහැදිලිව මේක ඇතුලේ කියලා තියෙනවා. එහෙම නැතුව මේක රටවල් අතර සාකච්ඡා පවත්වමින් ගිහිලා ගත්තු තීන්දුවක් නෙමෙයි. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ ඔවුන් අධ්‍යයනයක් කරලා ඔවුන්ගේ වෙළඳ ප්‍රතිපත්තිය අනුව කරන ප්‍රකාශය. ඒ නිසා ඒව කවදාවත් අවසාන මොහොතේ නම් කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා දැන් මේකට උදාහරණයක් විදිහට කිව්වොත් චීනය, එංගලන්තය, වගේ ප්‍රංශය, ආජන්ටිනාව වගේ රටවල් කිහිපයක් ඇමරිකාවේ නව වත්මන් ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡාත් පවත්වලා තිබුණා ඒ විසිට් කරලා. හැබැයි ඒ රටවල් වලටත් මේ තියෙන ෆෝමියුලා එකෙන්ම අදාළ අනුපාතය නිර්ණය කරලා තියෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් ජපානය, ඉන්දියාව, ඇමරිකා මේ UK, යුනයිටඩ් කින්ග්ඩම්. ඒගොල්ලන්ගේ ෆෝමියුලා එකට අනුව ජපානය, ඉන්දියාව, UK 46යි 52යි 10යි. ඒ අනුව යෝජනා කරලා තියෙනවා මේ භාගයේ 23යි 26යි 10 අර බේස් ලයින් එක 10. මේකේ මම කියන්න උත්සාහ කරන්නේ අපි ඒ ඇමරිකාවත් එක්ක සාකච්ඡා පැවැත්වුවද කතා කරාද කියන එක කිසිම විදියකට මේ ෆෝමියුලා එකට අදාළ වෙන්නේ නැහැ. මේ ලියුමෙත් සඳහන් කරලා තියෙන්නේ අදාළ ද්විපාර්ශ්වික සාකච්ඡා පටන් ගන්න වෙන්නේ කොහොමද මේ වෙළඳ අනුපාතය අඩු කරන කියන කාරණේ පටන් ගන්න වෙන්නේ දෙවෙනිදා මේක ඇනවුන්ස් කරාට පස්සේ. ඒ නිසා මේක පිළිබඳව වැරදි සමාජයට මත ඉදිරිපත් කිරීම ඇතරම අනවශ්‍ය තත්වයක් නිර්මාණය කරනවා. ඒ වගේම අපි තවත් ක්‍රියාමාර්ගයක් ගත්තා මේ ප්‍රකාශ කරපු ගමම්ම මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සැලසුම් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. මේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. ඒක හරිය 4 වෙනිදා නිකුත් කරන්නේ මේ தત્ත්වය පැහැදිලි කරලා මොකක්ද මේ වෙලා තියෙන්නේ මොකක්ද අපි ඉදිරියට ගන්න ක්‍රියාමාර්ග කියලා. ඒ වගේම මේ මාධ්‍ය නිවේදනය අපි අපේ තානාපතිවරයා හරහා ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඉදිරිපත් කළා. ඒ ඉදිරිපත් කරපුවාම දැනටමත් ඒ නිවේදනයේ අපි යොමු කරලා තියෙනවා දවල මන්දිරයට, ඒ වගේම රාජ්‍ය දෙපාර්තමේන්තුවට, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට, ඒ වගේම අපි අර කලින් සඳහන් කරපු ඇමරිකා එක්සත් ජනපදයේ ට්‍රේඩ් රෙප්‍රසන්ටේටිව් කාර්යාලයට, වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට, ලෝක බැංකුවට ඉදිරිපත් කළා තියෙනවා. ඒ ලිපිය ලැබුණ බව සඳහන් කරලා ඉදිරියේදී කටයුතු කරනවා. ඒක තමයි නිවැරදි රාජතාන්ත්‍රික භාවය වෙන්නේ. ඒ වගේම තානාපතිවරයා මේ පැත්තෙන් ආදාළ සම්බන්ධීකරණය කරන ගමන්ම දෙවනිදා මේ ප්‍රකාශය කරපු ගමන් අපි ශ්‍රී ලංකාවේ ඉඳගෙන විශේෂයෙන් තානාපති කාර්යාලය ආර තමයි මේ සම්බන්ධතාවය ඇති කරගත්තේ. US Trade Representative කාර්යාලයේ නියෝජිතයන් දෙදෙනා විශේෂයෙන්ම ඒ දෙදෙනාත් ඇතුළුව මම කලින් නම් සඳහන් කළා
Brent Lynch, he can assistant US Trade Representative for South Africa, Central Asia සහ Miss Emily. ඒ දෙන්නත් ඇතුළුව නිලධාරීන් ගණනාවක් අපේ virtual මේ තාක්ෂණය ඔස්සේ මීටින් එකක් රැස්වීමක් ගත්තා. ඒකට අපි දෙන්න සම්බන්ධ වුණා. අපේ කමිටුවේ පත් කරන ලද කමිටුවේ කණ්ඩායමත් සම්බන්ධ වුණා. ඉතින් කියන්න සන්තෝෂයි. ඔවුන් කිව්වා මේ ට්‍රේඩ් ගැප් එක අඩු කර ගැනීමට ඕගොල්ලන්ගේ පැත්තේ යෝජනා ඉස්සෙල්ලා ඉදිරිපත් කරන්න. ඒවත් එක්ක අපි සාකච්ඡා කරලා බලමු ඉදිරියේදී කියලා. ඉතින් අපි දැනටමත් යෝජනා ගණනාවක් සකස් කරමින් තියෙනවා. ඒ අවසාන යෝජනා ඊළඟ අඟහරුවාදාත් නැවත පැවැත්වෙන සාකච්ඡාවේදී ඉදිරිපත් කරමින් ඒ කටයුතු කරන්න සූදානම් වෙනවා. ඒ වගේ විශේෂයෙන්ම අවධාරණය කරන්න ඕනේ නැවතත් මේ ඇමරිකා එක්සත් ජනපදයේ ඉදිරිපත් කරපු මේ තීරුබදු සම්බන්ධ ප්‍රතිපත්තිය එක් රටක් එක්ක වෙනම සාකච්ඡා කරලා ගත්තු එකක් නෙමෙයි පොදුවේ ගත්තු තීන්දුවක් කියන එක. ඒ පොදුවේ ගන්න තීන්දුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන වශයෙන්ම වැදගත් උනේ ඔවුන්ගේ රටට බලන වෙළඳ ශේෂයට බලපෑම් කරන ප්‍රධාන රටවල්. ඒ රටවල් ඇතුලේ තියෙනවා විශේෂයෙන්ම පළවෙනි කාණ්ඩයේ රටවල් 60ක්. ඒ රටවල් 60ටත් අපි අදාළ වෙන්නේ නැහැ. ඒ වගේම තවත් තියෙනවා US Treasury Secretary Scott Bessent මෑතකදී කරපු ප්‍රකාශනයක් තියෙනවා මේ දෙවෙනිදාට කලින්. එයා කියනවා දෙවෙනිදාට කලින් on April 2nd each country will receive a number ඒක තමයි අර අනුපාතය that we believe that represent their tariffs. එතන කියන නම්බර් එකක් දෙනවා. ඒක තමයි අපේ තීරුබදු කියලා. ඇත්තටම දැන් මම පැහැදිලි කරා කලින් ගණනය කිරීමේදී වෙළඳ පරතරය තමයි යොදාගෙන තියෙන්නේ ගන්න එක. කෙසේ වෙතත් ඒගොල්ලන් කියන විදිහට tariff number එකක් දෙනවා. So for more countries it could be quite low. සමහර රටවල්ට අඩු වේවි. For some countries it could be quite high. ඉතින් අපි අවාසනාවකට වෙළඳ අනුපාතය වැඩි නිසා අපේ අනුපාතය වැඩි වෙලා තියෙනවා. The Treasury Secretary expressed මේ Treasury Secretary කියන්නේ ඒගොල්ලන්ගේ භාණ්ඩාගාර ලේකම් කියන්නේ the hope that after a nation received its reciprocal tariff number it will come to us and want to negotiate it down. ඉතින් ඒගොල්ලන් කියන්නේ පැහැදිලිව තේරුම් ගන්නට ඕනේ මේ අංකය ප්‍රකාශ වුණාට පස්සේ තමයි negotiation එන්නට ඕනේ කියලා. ඉතින් අපිට තේරෙන්නේ නැහැ අංකය ප්‍රකාශ වෙන්න කලින් දැන් ඔය මාස ගානකට කලින් කොහොමද negotiate කරන්න කියලා. ඉතින් දැන් ඒකට අවශ්‍ය කාරණා අපි සුදුසු පරිදි අරගෙන තියෙනවා. But he also cautioned that there is what we call kind of the dirty 15. Dirty 15 කියලා රටවල් 15ක් හඳුන්වගෙන තියෙනවා and they have substantial tariffs. negotiate කරන්න පුළුවන් දෙවෙනි දලින් පස්සේ ප්‍රකාශ කරාට පස්සේ ඒකට සූදානම් වෙන්න. හැබැයි රටවල් 15ක් තියෙනවා. ඒක dirty 15 කියලා හඳුන්වගෙන තියෙනවා. ඒ 15ට තීරණාත්මක වැඩි අනුපාත වදීවි කියලා. හැබැයි ඒ 15 ඇතුලේ අපි අදාළ නැහැ. ඒ 15 ඇතුලේ තියෙන රටවල් කීපයක් මම සඳහන් කරන්නම් අවබෝධය සඳහා. චීනය, ජර්මනිය, අයර්ලන්තය, වියට්නාමය, වියට්නාමයේ දැන්ටමත් යම් ප්‍රකාශ කිරීමක් කරලා තියෙනවා. මෙක්සිකෝව මොනවාද යුරෝපියන් යූනියන් එක, ජපානය, තායිවානය, සවුත් කොරියා, කැනඩා, වගේම තායිලන්තය, ඉතාලිය, ස්විට්සර්ලන්තය, මැලේසියාව. මේ ඩර්ටි 15. විතර අපි ඩර්ටි 15ෙත් නැහැ, පළවෙනි 60ෙත් නැහැ. නිසා අපි විය යුතු වන්නේ වඩාත්ම රාජතාන්ත්‍රික මට්ටමින් මේ සඳහා මැදිහත් වීම කියන කාරණය අපේ අවබෝධයේ තියෙන්නේ. මේ මට්ටමේ වෙනකොට ඒ සියලු කාරණා සිදු වෙමින් තියෙනවා. වඩා උචිත පරිදි ඇමරිකානු එක්සත් ජනපදයේ විසින් කරන මේ ඒකපාර්ශ්විකව තීරුබදු ප්‍රකාශය පිළිබඳ දැනටමත් අපේ කමිටුව අධ්‍යයනය කරමින් ඉදිරියේදී අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගන්නවයි කියන කාරණය සඳහන් කරන්නට ඕනේ. බොහොමත්ම ස්තුතියි.